නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දැන් මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ අපේක්ෂා කරන්නේ දහම් බිඳක් ශ්‍රවණය කරන්න. අපි මේ අපේ ජීවිතේ කොච්චර බණ අහලා තියෙනවද? පන්සලෙත් බණ කියනවා, ඒ වගේම නිවෙස් වලත් බණ කියනවා, ඒ වගේම විවිධ තැන්වල බණ කියවනවා වගේම ශ්‍රවණය කරනවා, ගුවන් විදුලියේ බණ කියනවා, රූපවාහිනියේ බණ කියනවා, පත්තරෙත් බණ තියෙනවනේ. බණ හරි ලාභයි. පින්වත්නි, ජීවිතේ ඔබලා මෙතෙක් කල ධර්මදේශනා කීයක් ශ්‍රවණය කරලා තියෙනවද? එයින් ලබා ගන්නා ලද දහම් දැනුම කොපමණද? ඒ ලබා ගන්නා ලද දහම් දැනුමට අනුව අද ඔබ කොපමණ දියුණුවක් ලබලා තියෙනවද? ඔබෙන්ම අහලා බලන්න ඕනේ. තමන්ගෙන්ම අහලා බලන්නට ඕනේ. පින්වත්නි, ප්‍රතිඵලයක් නැති බණකින් වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ ශ්‍රවණය කරන ලද ධර්ම දේශනාවේ ප්‍රයෝජනයක් නොවේ නම් ඔබේ කාලය මිඩංගු කිරීම සාධාරණද? නැහැ. පින්වත්නි, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා කියලා කියනකොට එවේලෙම ලැබෙන ආනිසංස රාශියක් තියෙනවා. එවේලෙම ලැබෙන ආනිසංස රාශියක් තියෙනවා. අසුතං සුනාති, කවදාකවත් අහලා නැති දෙයක් අහන්නට ලැබෙනවා. ඒ වගේම සුතං පරියෝදපේති, අහසා ඇති ධර්ම කාරණාවක් සමහරට අපිට අමතක වෙලා තියෙන්නට පුළුවන්. එමෙතන එක අපහැදිලි බවක් තිබුණා වෙන්නට පුළුවන්. ඒක පිරිසිදු කරගන්නට අවස්ථාව ලැබෙනවා. කංකං විතරති, යම් යම් දහම් කොටස් පිළිබඳව යම් යම් සැකයන් ඔබ සතුව තිබුණා නම් මේක මෙහෙමද දන්නේ නැහැ කියලා යම් සැකයක් තිබුණා නම් ආන්ගේ සැකයන් දුරු වෙනවා. ඒ වගේම දිට්ඨින් උජුං කරෝති. දිට්ඨින් උජුං කරෝති කියලා කියන්නේ අපේ දෘෂ්ටිය මොකක්ද? සම්මා දෘෂ්ටියයි. අපේ දැක්ම, අපේ පෙනීම, අපේ දර්ශනය යහපත් එකක්. ආන් ඒ යහපත් දැකීම ඍජු කරගන්නට, පිරිසිදු කරගන්නට, කර්මන්නේ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අස්ස චිත්තං පසීදති, නැත්නම් චිත්තමස්ස පසීදති. මේ කාරණා වලින් තමන්ගේ හිත ප්‍රසාදයටපත් වෙනවා. හිත ප්‍රසාදයටපත් වෙනවා. පින්වත්නි, හිත ප්‍රසාදයටපත් වෙනවා කියන කාරණාවත් එක්ක ඔබ දන්නවද ඔබේ වෙනස මොකක්ද කියලා? ඒ ධර්ම දේශනාවෙන් පස්සේ, ඒ ධර්ම දේශනාවෙන් පස්සේ ඔබේ මනස පිරිසිදු වෙනවා කියලා කියන්නේ ඔබ කරන කියන සියලු දේ පිරිසුදුයි, කරන කතාව පිරිසුදුයි, කරන ක්‍රියාව පිරිසුදුයි. ඇයි? මනස පිරිසුදු නිසා. මනස පිරිසුදු නිසා. දැන් ධම්මපදයේ පළමුවෙනි ගාථාව, යමක වර්ගයේ පළමුවෙනි ගාථාවෙන් දෙකෙන් කියවෙන්නෙම මනස තමයි මූලික වෙන්නේ. යම් අකුසල ධර්මයක් හෝ කුසල ධර්මයක් පිළිබඳව කර්මය ඇතිවන්නට මනස ප්‍රධාන වෙනවා. එනිසා හිතේ ප්‍රසාදයේ, හිතේ පිරිසුදු බව, මනසේ පිරිසුදු බව යම් කිසි කෙනෙකුගේ තුල තිබේ නම් ඔහුගේ ක්‍රියාවන් වගේම වචන හරිම අර්ථ සහිතයි. මේව තේරුම් ගන්නට. මේවා තේරුම් ගන්න ඕන.
ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ කොයි කවුරු වුණත් තමන්ගේ පිරිසිදු හිතින් තමයි කරන ක්‍රියා සහ කරන කතා කළ යුතු ක්‍රියා කළ යුතු වෙන්නේ. එනිසා බලන්න මේ සමාජයේ පුරාම බහුතරය දකින්න ලැබෙන්නේ අපිරිසිදු වූ මනසින් ක්‍රියාත්මක වෙන වචන සහ ක්‍රියා. අපිරිසිදු මනස නිසා තමයි වැරදි වචන, අයහපත් වචන, අර්ථ විරහිත වචන කියවෙන්නේ. බොරුව වංචාව මේ සියල්ල සිද්ධ වෙන අපිරිසිදු මනස නිසා. තමන්ගේ නිවස අවුල් වෙන්නේ අපිරිසිදු මනස නිසා. තමන්ගේ ප්‍රදේශය අපිරිසිදු වෙන්නේ ඒ චිත්ත ධර්මය තුළ පවතින විස හේතු කොටගෙන තමයි මුළු ජීවිතයක්, මුළු පෞල් ජීවිතයක්, මුළු ගමක්, මුළු පළාතක්, මුළු රටක්, ලෝකයක් විනාශයට පත් වෙන්නේ හිත අපිරිසිදු වූ විටයි. එහෙනම් ධර්මයේ දේශනා කරනකොට හොඳින් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ මේ ආනිසංස ටික ලබන්නට ඕනේ. පින්වත්නි, ප්‍රතිඵල නැති ධර්මකින් ඇති වැඩක් තියෙනවද? පින්වත්නි, ප්‍රතිඵල අපි ළඟා කරගන්නට අපිට නුවණ තියෙන්නට ඕනේ. මේ ධර්මයේ නුවණැතියන් සඳහායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. එනිසා ඊ타මත්ම වගවීමෙන් තමන්ගේ ජීවිතය දිහා බලන්නට ඕනේ. අනුන් අපිව සුද්ධ පවිත්‍ර කරන්නට එන්නේ නැහැ. තමා විසින්ම තමාට වගකිවිය යුත්තා වෙන්නට ඕනේ. තේරුම් වයසට එනකොටම වැඩිහිටියන්ගේ ඔවදන් අනුව කටයුතු කරන්නට ඕනේ. හැබැයි වැඩිහිටියෝ කියලා කිව්වට මහා මරිමෝඩියෝ වයසට යනවනේ නේද? මහා මරිමෝඩියෝ වයසට යනවා. හැබැයි ඒත්තන්ගේ අවවාදන් ශාසන නෙවෙයි. නුවණ ඇති ගුණ සම්පන්න උදවියගේ අවවාදයේ පිහිටන්නට ඕනේ. අපේ අම්මා තාත්තගේ, විශේෂයෙන්ම ගුරුවරුන්ගේ, එවැගේම වැඩිහිටියන්ගේ, තමන්ගේ අත්තම්මා, ආතා, එවැගේම තමන්ගේ පුංචි අම්මා, බාප්පා, මාමා, නැන්ද මේ කියන වැඩිහිටි උදවියගේ යහපත් වූ අවවාද අනුශාසනා, යහපත් වූ අවවාද අනුශාසනා පිළිපදින්නට අවශ්‍යයි. ජීවිතයක් සාර්ථක කරගන්න යහපත් වූ මනසක් පවත්වා ගන්නට ඕනේ. යහපත් වූ මනසින් කරන කියන සියලු දේ යහපත් වූ ප්‍රතිවිපාක ලබා දෙනවා. එනිසා ඔබලාගේ ජීවිතවලට යහපත සාන්තිය උදා කරගන්නට අවශ්‍ය නම් ස්වකීයවම කල්පනා කරන්නට ඕනේ. තමන් විසින් කල්පනා කරන්නට ඕනේ. තමන්ගේ ජීවිතයට තමන් වග කියන්නට ඕනේ. අයහපත් වූ ධර්මතා තමන් විසින්ම කල්පනා කරන්නට ඕනේ. මේ කාරණාව පිළිබඳව මට විපාක ලැබෙන්නට තියෙනවා. ඒ නිසා ඒ වයින් වෙන් වෙලා අයහපත් වූ අඳුරු සහගත කටුක දුක් විපාක ලැබෙන දේවල් වලට යොමු නොවි යහපත් වූ සුඛනම්ය වූ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා අද ඔබලාගේ අවධානය යොමු කරන්නට මම අපේක්ෂා කළේ යහපත් වූ පිරිසිදු වූ මනසින් ඔබ යම් ප්‍රාර්ථනාවක් කළත්, එවැගේම යම් හිතුවිල්ලක් ගොඩ නැගුවත්, යම් අදිෂ්ඨානයක් ඇති කළත්, යම් සත්‍යක්‍රියාවක් කළත්, මේ සෑම අවස්ථාවකදීම ඔබට හොඳට මතක තියාගන්න පින්වත්නි, ඒ යහපත් වූ මනසින් කරන්නා වූ ඕනෑම කටයුත්තක් ඉතාමත්ම හොඳින් සාර්ථකව සිද්ධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අද දවසේදීත් ඔබලාට ලබා දුන්නා වූ මේ වටිනා දහම් අවවාදයෙන් ජීවිතය දෙස බලන්න, ප්‍රත්‍යවේක්ෂා කරන්න, නුවණින් විමසා බලන්න, ජීවිතය නැමැති පොත පිටුවෙන් පිටුව පෙරලා බලන්න. අයහපත් වූ දෙයින් වෙන් වෙලා යහපත් වූ ක්‍රියාවන් ක්‍රියාවට නංවලා ජීවිතය සෝභමාන කරගන්න
ජීවිතේ ජය ගන්නට ජීවිතය වගේම සසරත් ජය ගන්නට අවශ්‍ය කරන සිතුවිලි මවන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවායි ආශිර්වාද කරනවා. ඔබට තෙරුවන් සරණයි.